අන්‍යෝ අද අපේ නංගිගේ උපන්දිනය. එයාට අපේ අම්මගෙන් ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒක. අද අපි කට්ටියම එකතු වෙලා බලමු අපේ නංගි කොහොමද මේක අන්බොක්ස් කරන්නේ, එයාගේ රියැක්ෂන් කොහොමද කියලා. මම නම් දන්නවා මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. මේක අත්කම් නිර්මාණයක්. මේක ගහලා තියෙනවා. මේ අත්කම් නිර්මාණය හදපු එක්කෙනා එයාගේ පේජ් එකේ මේක ඇතුලේ තියෙන මේ අත්කම් නිර්මාණයේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මම ඒකත් දැකලා තියෙන්නේ. අපි ඒකත් නංගිට මේක අන්බොක්ස් කරාට පස්සේ පෙන්නමු. අපි ඕපන් කරලා බලමු. අපි මේක ඕපන් කරලා පැකින් එක සුපිරියටම කරලා දෙනවා. ගොඩක් පරිස්සමින් එවලා තියෙනවා. ඉතින් අපි බලමු. තාම ඕපන් කරේ නෑ. ඒක ඇත්තටම මොකක් ලස්සනයි. wow ගොඩක් ලස්සනයි. thank you. තව තියෙනවා පෙට්ටියේ. තව දෙකක් තියෙනවා. ඒකෙන් එකක් එයාට එකක් මට. කයි. හරිසයි. මේකෙන් එකක් එයාට එකක් මට. මගේ. දෙක වගේ. මේ බලන්න හොඳට පැකින් එක කරලා තියෙනවා. ඒක නම් මාර ලස්සනයි. මාර මහන්සියක් වෙලා තියෙන එක හදන්න ඒක මාර ක්‍රියේටිව්. මාර ලස්සනයි කියගෙන. එක්ස්ට්‍රා gift එකක් කියලා දාලා තිනවා. key chain දෙකක්. sunflower. මාරම ලස්සනයි. thank you. gift එක ගොඩක් ලස්සනයි. thank you so much. මේ gift එක හදලා යපු page එකෙන් දාපු වීඩියෝ එක මම දැන් නංගිට share කරන්න. ඉතින් අපි බලමු එයා ඒක බලලා කොහොමද react කරන්නේ කියලා. නංගි මම ඉන්නේ කුවේට් වල. මේක මං එයාලට යවන අන්තිම තෑග්ග වේද දන්නේ නැහැනේ. මේක මගේ දුවලා දෙන්නට මම යවන ඩේට් එකට ලස්සනට පැක් කරලා ලොකු ෆ්ලවර් බන්ච් එකක් එක්ක යවනවා නේද? මේ ඕඩර් එක දාපු අක්කා ඇත්තටම ඉන්නේ කුවේට් වල. ඉතින් එයා හරිම ඉමෝෂනල් විදියට එහෙම කිව්වහම මට නම් මාර විදියට දුක හිතුණා. ඉතින් අපි ජේසු අම්මට ආදරය කරන අය විදිහට හැමදාම අපි ආඥා කරද්දී ඉක්මනට අපේ ලෝකෙට ලෝක සාමය උදා වෙන්න කියලා තමයි ජේසුගෙන් ඉල්ලන්න තියෙන්නේ. ජේසු අම්මගෙන් ඉල්ලන්න තියෙන්නේ. මේ ඕඩර් එකත් එක්ක ලොකු ෆ්ලවර් බන්ච් එකකුත් හැදෙනවා. ඒක නම් තාම ඉවර නැහැ. ඒකත් ඉවරුනාට පස්සේ මම ඔයාලට තනි වීඩියෝ එකක් දාන්නම්. මේ මරියතුමීගේ මල් ආච්චක තියෙන එක මම හදපු දෙවනි පාර. මේක මම මුලින්ම හැදුවේ අපේ සුමේද පැතුම් පියතුමාට gift එකක් විදියට දෙන්න. ඉතින් සුමේද ෆාදර්ට හදපු නිල් පාටයි කහ පාටයි දෙවමෑණියන්ගේ මල් ආච්චක තියෙන එක අක්කා කිව්වා ඒකත් ඒ විදිහටම අක්කට ඕනේ කියලා. සහ අක්කා සජෙස්ට් කරා රෝස පාටයි දම් පාටයි තියෙන දෙවමෑණියන්ගේ මල් ආච්චකක් තියෙන එකක් එයාට ඕනේ කියලා. ඉතින් ඒකත් හරිම ලස්සනට ආවා රෝස පාටයි දම් පාටයි. ඉතින් යුද්ධය ඉවර වෙන්න කෙනෙක් මට විශ් කරන ගමන් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බයි.